ඔබ දන්නවාද අද කාලේ ලෝකේ ඉන්න ශක්තිමත් ක්‍රීඩකයෙකුටවත් මීට අවුරුදු 20000කට කලින් හිටපු සාමාන්‍ය ගල් යුගයේ මිනිසෙකුට ආරම්භන්න බෑ. ජිම් නැති, ප්‍රෝටීන් පවුඩර් නැති, විටමින් පෙති නැති ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ නොවී අලි පරද්දන්න පුළුවන් වුණේ කොහොමද? ඔවුන්ගේ ඇඟ ඇතුලේ වැඩ කරපු ඒ සුපර් හියුමන් ශක්තිය රහස සැඟවිලා තිබුණේ ඔවුන්ගේ කෑම පිඟානේ. අද අපි සොයා යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ නියම ශක්තිය උපන්නේ අභිරහස් යුගයටයි. ඔබේ සිරුර යකඩයක් වගේ ශක්තිමත් කරන්න පුළුවන් ගල් යුගයේ රහස් ආහාර මාලාවේ පළමු කොටස ගල් යුගයේ ආදිමානව ශක්තිය ප්‍රිය පව. විශ්වයේ සහ සබාදාමේ සැඟවුණු අභිරහස් සොයා යන ඔබේ ප්‍රියතම නවාතන මේ SR Universe. ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් මේවනිම වටිනා තොරතුරු දැනගන්න දැන්ම එක්වන්න. ගල් යුගය ගැන කතා කරන්න කලින් අපි තත්පරයකට ඊටත් එහා අතීතයට යමු. මීට වසර මිලියන 2කට පෙර ජීවත් වුණු හෝමෝ හැබිලිස් මානවයාට දඩයම් කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඔවුන් වැඩිපුරම කළේ වෙනත් සතුන් කා ඉතිරි කළ මස් කොටස් සහ ඇටමිදුළු සූරා කෑමයි. නමුත් ගල් යුගය ආරම්භ වීමත් සමග මිනිසා ගල් වලින් ආයුධ දැනීමට ඉගෙන ගත්තා. මේ තාක්ෂණය නිසා මිනිසා තවදුරටත් අහුලාකන්නෙක් නොව දක්ෂ දඩයක්කාරයෙක් බවට පත් වුණා. ඔවුන්ගේ ශරීරයේ ශක්තිය සහ මොළයේ ධාරිතාව එකවර වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ කෑම කියන සාධකය නිසායි. ගල් යුගයේ ප්‍රධානම ආහාරය වුණේ වනසතුන්ගේ මස්. හැබැයි මේවා අද අපි කඩෙන් ගන්න මස් වගේ නෙවෙයි. මේ සතුන් ස්වභාවිකව වනාන්තරයේ හැදුණු අය. ඒ නිසා ඒ මස්වල තේල් ඉතාම අඩුයි. නමුත් පෝෂණය ඉහළයි. ඒ කාලේ මිනිස්සු සතාගේ මස් විතරක් නෙවෙයි අභ්‍යන්තර අවයව එනම් පී කුඩු, වකුගඩු සහ ඇටමිදුළු පවා ආහාරයට ගත්තා. මේවායේ අඩංගු වුණු විටමින් A, B12 සහ ඔමේගා මේදාම්ල නිසා ඔවුන්ගේ ඇස් පෙනීම, සන්ධිවල ශක්තිය සහ මොළයේ වේගය අද මිනිසුන්ට වඩා බෙහෙවින් වැඩි වුණා. ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය උපරිමයෙන් ලැබුණු නිසා ඔවුන්ගේ මාංශ පේශී ස්වභාවිකවම ඉතාමත් ශක්තිමත් වුණා. මස් විතරක් නෙවෙයි, ඔවුන්ගේ ආහාරයෙන් 50%කට වඩා සමන්විත වුණේ පරිසරයෙන් හමුවන ශාක කොටස් වලින්. වල් අල වර්ග, පළතුරු සහ ඇට වර්ග මේට ඇතුළත්. වැදගත්ම දේ තමයි ඒ කාලේ මිනිස්සු කෑවේ කිසිම සීනියකට නොකරපු ආහාර. ඔවුන්ට පැණි රසක් ලෙස තිබුණේ වල මේ පැණි විතරයි. මේ නිසා ඔවුන්ගේ මේවල සීනි මට්ටම හැමදාම එකම විදිහට පවත්වා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. අද අපි කන පිළිපහදු කළ පිටි කෘත්‍රිම රසකාරක ඔවුන්ට තිබුණේ නැහැ. මේ නිසයි ගල් යුගයේ මිනිසාට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බොහෝ නොවන රෝග කිසිවක් අහලකටවත් ආවේ නැත්තේ. ඔවුන්ට ලෙඩක් හැදුනම යන්න රෝහල් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පරිසරයේ තිබුණු විවිධ මුල් සහ කොළ වර්ග ඔසු ලෙස භාවිත කළා. දඩයමේදී සිදුවන තුවාල සුව කරගන්න ඔවුන් මේ පැණි සහ විවිධ රෙසින පාවිච්චි කළා. ගින්න සොයා ගැනීමත් සමග ඔවුන් ආහාර පිසීමට හුරු වුණා. මෙය මනුෂ්‍ය ඉතිහාසයේ ලොකුම පෙරළියක්. පිසින ලද ආහාර මගින් ශරීරයට පෝෂණය උරා ගැනීම 30%කට විතර වැඩි වුණා. මේ අපේ මොළේ ප්‍රමාණය විශාල වෙන්න ඍජුවම බලපෑවා. කෙටියෙන් කිව්වොත් ගල් යුගයේ මිනිසා කියන්නේ සබාදහමත් එක්ක 100%ක්ම බද්ධ වුණු ලෝකවලට ඔරොත්තු දීමේ අතිශය ඉහළ හැකියාවක් තිබුණු ජීවියෙක්. ගල් යුගයේ මේ දඩයම් ජීවිතය වසර දහස් ගණනක් පැවතුණත් මීට වසර දසදහසකට පමණ පෙර මනුෂ්‍ය ඉතිහාසයේ ලොකුම පෙරළිය සිදු වුණා. දඩයම් මල්ලා තැහැරපු මිනිසා පස් පළමු වතාවට හාරලා බීජයක් වපුරන්න තීරණය කළා. ඒත් එක්කම කෘෂිකාර්මික විප්ලවය ආරම්භ වුණා. ධාන්‍ය වර්ග අපේ ප්‍රධාන ආහාරය වුණාම අපේ ශරීරයට මොකද වුණේ? කුඹුරෙන් ලැබුණු අලුත් පෝෂණය අපේ ලෙඩ රෝගවලට ඔසුවක් වුණේ කොහොමද? අපි ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරමු කෘෂිකාර්මික විප්ලවය, කුඹුරෙන්ලත් සුවය ගැන. අතීතයේ මිනිසා ධාන්‍ය වර්ග පාවිච්චි කරලා තමන්ගේ ප්‍රතිශක්තිය ගොඩනගාගත්තු මේ රහස් දැනගන්න SR Universe සමග දිගටම රැඳී සිටින්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවන් අතර ෂෙයා කරන්න. මම ඔබ සමග රැඳී සිටියා.
මීළඟ කොටසින් නැවත හමු වෙමු.